තමුන්නාන්සේලා දන්නවද දැනටත් මේ පාර්ලිමේන්තුව ඓතිහාසික පාර්ලිමේන්තුවක්. මෙච්චර ඔය ගියයි කියන ගාන ගියත් අපිට 136ක් මන්ත්‍රීවරු දැනට ඉන්නවා පාර්ලිමේන්තුවේ 30 ගානක්. නේද? ඉතින් ඒකින්ද පාර්ලිමේන්තුව තියුවම තව එනවා. මේක එන්න ඕනද ගන්න ඕන නම් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂයකුත් තියෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය තමයි රටේ තියෙන ප්‍රධානම පක්ෂය ඉතිහාසයේ පැරණිම දේශපාලන පක්ෂය. ඒකෙන් කැඩිලා ඇවිල්ලා තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදුවේ බණ්ඩාරනායක මහත්තයා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම. ඉතින් එහෙම කැඩිලා ආපු පරණම දේශපාලන පක්ෂෙට දැන් ගිය පාරත් අපේක්ෂකෙක් නැහැ. මේ පාරත් අපේක්ෂකෙක් නැහැ. දිනන්න පුළුවන් නම් ඒ ගිය පාර දන්නවා දිනන්න බෑ කියලා බිල්ලට දුන්නා මගේ හමුදාපතිතුමා හිටපු. මේ පාර ගත්තා කුමන්ත්‍රණය කොච්චරද ගියාද කිව්වොත් සෑහෙන කාලයක් මේ කට්ටිය ඇමරිකාවට එක්ක ගිහිල්ලා ඇමරිකාවෙන් තනතුරු දීලා තෑගි දීලා මෙයාට ගෙනල්ලා තමයි ගෝලයා ලෑස්ති කරේ. මොකද ඒ යනකොටවත් අපිට කියලා කියන්නේ ඇමරිකාව. යනවායි කියලා ගියේ ජර්මනියට යනවා කියලා ගිහිල්ලා ජිනීවා වලට යනවා කියලා ගිහිල්ලා නැවතුනේ ඇමරිකාවේ සුමාන දෙකකට. එහෙම තමයි මේ කට්ටිය පටන් ගත්තේ ගමන. ගිහිල්ලා ට්‍රේන් කරලා ගෙනාවා. ගෙනල්ලා අන්තිම දවසෙත් ආප්පයක් කාලා රෑ 11:00ට අපිත් එක්ක කතා කර ඉඳලා එළි වෙලා බලනකොට පැනලා මිනිහා. ආප්පේ දිරවන්න වෙලාවක්වත් තිබුණේ නැහැ. ඒ පාර මම එදා උදේ එක්කෙනෙකුට කතා කරා දොස්තර මහත්තයන්ට. මම දොස්තර මහත්තයාට කතා කරලා ඇහුවා මේ යනවා කියලා කතාවක් තියෙනවා යනවා පිස්සුද සර්? අපම යනවාද එහෙම? අපි එහෙම දෙපටි කාට්ටුව නෙවෙයි. මේ කවුද කියන්නේ? රාජිත. එයා ඒ විතරක් කිව්වා විතරක් නෙවෙයි. එයා මීට අවුරුද්දකට විතර උඩදී එයා කියනවා දෙමළ ඩයස්පෝරාවේ නායකයෙක් කියනවා මහා කුමන්ත්‍රණයක් තියෙනවා. මේ කුමන්ත්‍රණය අපේ පක්ෂයේ දෙදෙනෙක් එක්ක දැන් කතා කර ඉන්නවා. අපේ පක්ෂයෙන් එක්කෙනෙක් අරගෙන ආණ්ඩුවෙන් එක්කෙනෙක් අරගෙන එන මැතිවරණයට ඉදිරිපත් කරනවා කියලා කවුද මේ කියන්නේ? ආයිමත් දත් දොස්තර දැන් අවුරුද්දකට උඩදී. ඔව් එයා තමයි මම ප්‍රායකේ නායකයා. ප්‍රා නිර්මාතෘත් දැන් මේ පැත්තේ ප්‍රායකෙන් එල්ලලා හිටපු චම්පිකත් මේ පැත්තේ. ඔය ප්‍රාමිනිය ඇවිල්ලා තමයි චම්පිකට ගැව්වේ. එදා ඒ විතරක් නෙවෙයි ආණ්ඩ ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ නායකයෙක් හිටියා. ඒ නායක කොල්ලත් එල්ලලා තිබුණා. එයාව ගලවලා කොල්ලා බස්සලා ගැහුවා. ගාලා කොල්ලා මැරුණා. නැතේ කියන්නද කියලා අහන්න. ඔය ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියක් ඉන්නවා. චම්පිකත් එල්ලලා තිබුණා උතන. ඉතින් මේ ප්‍රාකාරය තමයි ගුටි ගාපු එකයි ප්‍රා ගහපු එකයි දෙන්නම එක පැත්තේ දැන්. යාපාලනයේට. මේවා රහස් නෙවෙයි. ඒ දවස්වල මම විතරයි 89 90 මම මේවා එක්කව කරා දෙපැත්තෙම. මේ කට්ටිය කරන වැඩ මම ජිනීවා වලට අරන් ගියා. මම එයාපෝට් එකේ නෑට්ටුවා. ඒවා ඉතිහාසය. හැබැයි ඒම කරන කාලේ වත් පාද යාත්‍රා යනකොට ජනගෝසා කරනකොට තමුන්නාන්සේලා අපිත් එක්ක මිනිස් දන්වල් අදිනකොට අපිත් එක්ක ආවා. නමුත් මේ සිරිසේන නම් මම ඒ අතරතුර දැක්කේ නෑ. කොයි වෙලාවකවත්. ඒකින්ද ඒ විතරක් නෙවෙයි අද ඇවිල්ලා මොකද මේ කට්ටිය කරන්න හදන්නේ? අමු බුරු පට්ටපල් බුරු කියනවා. එක දවසකට කට්ටියක් යනවා කියනවා. අද කියනවා අද මට සිකියුරිටි එකට කෝල්ස් එනවා. මගෙන් අහනවා ඉස්පිරිතාලෙද මාව ඉස්පිරිතාලෙද කියලා.
මොකද මෙයාලා දැන් ප්‍රචාරයක් කරලා මට හොදටම අසනීප වෙලා මම ඉස්පිරිතාලේ ගෙනියලා. දැන් මේක තමයි යවන ප්‍රචාරය. 8 වෙනිදාට ගියාවි මම ඉල්ල ආස් වෙලයි කියලා.